ඔව්. එක් සම්බන්ධතාවයේ next step එක කොහොමද කියන එක තමයි අපි reading එකකින් අරගෙන ආවේ. ඉතින් අපි බලමු. ඔයා මේ reading එක බලන ඔයාට ඔයාගේ එක් සම්බන්ධතාවයේ next step එක කොහොමද කියලා. හරි? මේකෙන් පෙන්눔 කරන්නේ රීයුනියන් එකක් නැවත එකතු වීමක් පෙන්눔 කරනවා හැපිනෙස් එකක් ස්ටේබිලිටි එකක් හෝම් ෆීලින් එකකුත් පෙන්눔 කරනවා නැවත මීට් වෙන රීකනෙක්ට් වෙන chance එකක් තියෙනවා පවුලේ අයගේ අකමැත්තක් තියෙනවා නම් ඒ කැමැත්ත පවුලේ අය සම්බන්ධව දේවල් කැමැත්ත ලැබෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා අලුත් ආරම්භයක් සිද්ධ වෙන්න පුළුවන් ස්ට්‍රෝන් ඇටැක්ෂන් එකක් සිද්ධ වෙන්න පුළුවන් ඒ වගේම නැවත එකතු වීමේ එනර්ජි එකක් තියෙනවා කරපු කියන සම්බන්ධතාවයේ කරගෙන ගිය විදිහ වෙනස් වෙලා අලුත් විදිහකට තමයි ආරම්භ වෙන්නේ. අලුත් ආරම්භයක් සිද්ධ වෙන්න පුළුවන්. පාස්ට් එකේ තිබ්බ ඉෂුස් ක්ලියර් වෙනවා. සරලවම කියනවා නම් ආපහු එකතු වෙලා අලුත් විදිහකට සම්බන්ධතාවයේ පටන් අරගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවයි කියලා next step එක විදිහට පෙන්눔 කරනවා. ඉතින් මේ විදිහට තමයි වාගේ මේ රීඩින් එක ලැබුණේ. ඉතින් කොහොමද කියලා කියන්න අනිවාර්යෙන්ම. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලට private reading එකක් ගන්න මගින් වාගේ ඕනම ප්‍රශ්නයකට වාගේ ඉදිරිය ගැන ඒ වගේම පිමාසයකට කිහිප වතාවක් ස්පිරිචුවල් කරන ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් ඉතින් අපි ස්පිරිචුවල් වලට සම්බන්ධ වෙන්න WhatsApp channel එකට join වෙන්න. ඒ වගේම ඔයාගේ තියෙන අඳුරු ශක්තිය නැහිතකට බලපෑම වැස්සකට වහ blockages වෙන්න පුළුවන්, bad karmas වෙන්න පුළුවන්, මානසික ආතතිය වෙන්න පුළුවන්. ඒ දේවල් ඔක්කොම අයින් කරගෙන කරන කියන දේ සාර්ථක කරගන්න ඔයාගේ ඕනම කාරණාවක් සාර්ථක කරගන්න healing sessions ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා online healing sessions healing එකට healing ක්‍රම කිහිපයකින් healing ලබා දෙනවා ඉතින් ඔයාලට online සම්බන්ධ වෙන්න පුළුවන් ඒ සඳහා අවශ්‍යයි WhatsApp message එකක් දාන්න මගේ විස්තර ලබා ගැනීමේ අංකය හා WhatsApp channel එකේ link එක TikTok එකේ නම් bio එකේ Facebook YouTube එකේ නම් description එකේ තියෙනවා. ඉතින් ඒවට ගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම් ආයෙත් අලුත් reading එකක් අරන් එතකන් ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්න.